මේ දවස්වල රංග දිසානායක මහත්තයාගේ නම කියලාම කියනවා මම. රංග දිසානායක මහත්තයාට මම අභියෝගයක් කරනවා. නන්දන ඒගොල්ලෝගේ JVP එකේ කට්ටිය අපි කියපුවා අපිට වැඩක් නැහැ. 2017 මේ රටේ වෙච්ච ලොකුම හොරකම කියලා කියන්නේ කාගේද? ලොකුම හොරකම තමයි සිංගප්පූරුවේ ඉන්න අර්ජුන මහේන්ද්‍රන්ගේ බැංකු හොරකම තමයි ලොකුම හොරකම. හැබැයි ඒ වෙලාවේ කවුද හිටියේ? රංග දිසානායක 2017 මේ රටෙන් පාස්පෝර්ට් එක දැන් මගේ පාස්පෝර්ට් එක නතර කරලා තියෙන්නේ. මගේ පාස්පෝර්ට් එක දැන් නතර කරලා තියෙන්නේ. එතකොට රංග දිසානායක මහත්තයා පිරිසුදු වුණා. එයා දැන් මාධ්‍යයට එනවා. DG හැටියට මාධ්‍යයට එන්නත් බෑ. මාධ්‍යයට ඇවිල්ලා ලොකු සංදර්ශන දානවා. හැබැයි සංදර්ශන දැම්මට කමන්නේ 2017 කොටුව මහේස්ත්‍රාත් කවුද කියන එක කියන්න ඕන. එයා නෙවෙයි නම් කමක් නැහැ. එයා කියන්න ඕනේ 2017 අර්ජුන මහේන්ද්‍රන්ගේ පාස්පෝර්ට් එක රිලීස් කරේ කවුද? 2017 කොටුව මහේස්ත්‍රාත්වරයා හැටියට. එතකොට මට කියන්න ඕන රංග දිසානායක මහත්තයා. එයාගේ පළවෙනි නෝනා මහ බැංකුවේ. දෙවෙනි නෝනා මහ බැංකුවේ. දෙවෙනි නෝනා අර්ජුන මහේන්ද්‍රගේ මොන තනතුරද කරේ කියන එකත් කියන්න ඕන. මොකද මේවා රටේ මිනිස්සු දැනගෙන ඉන්න ඕන. පිරිසුදු මිනිස්සු අර අනුරාධපුරේ ඉඳන් එනවා හරක් ලොරියක් බුදු සරණයි කියලා ගහගෙන එනවා. එනකොට හරල් ලොරිය අරලා බලනකොට බුදු සරණයි කියන එකේ හරක් ඉන්නේ. මරන්න කියන හරක්. ඒ වගේ පිරිසුදු නම් හැම මිනිහම පිරිසුදුව ඇවිල්ලා කතා කරන්න ඕන. පිරිසුදුව තනතුරු දරන්න ඕන. ඒකත් මම මේ වෙලාවේදී මතක් කරනවා මේ DG මහත්තයාට තමන් පිරිසුදු වෙලා ඉන්න අනිත් අයට ඇඟිල්ල දික් කරන්න ඉස්සලා. දැන් මේක කිව්වට පස්සේ මගේ නඩු 3ක් තියෙනවා. මං අනිවාර්යෙන් දන්නවා මට අධිචෝදනා දෙනවා ලබන මාසේ. මගේ නඩු 3ටම අධිචෝදනා බාර දෙනවා අනිවාර්යෙන්ම. මේක දැන් මං කිව්වට පස්සේ මට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා කාටවත් දැනගන්න ඕනේ. ඊළඟ එක මම හිතන්නේ දැන් ස්විට්සර්ලන්තේ ජිනීවා වල තියෙනවා අගමැතිතුමිය වෙළඳ සමුළුව. මේකට යනවා වෙළඳ ඇමතුමා. හැබැයි මේ වෙළඳ ඇමතුමා යන අතරේ 9 දෙනෙක් යනවා මේකේ. ස්විට්සර්ලන්තේ ජිනීවා වෙළඳ සමුළුවට 9 දෙනෙක් යනවා. මේ ලයිස්තුව තියෙනවා මංගාව 9 දෙනෙක් යනවා. මේ 9 දෙනා අතරේ එක කාන්තාවකුත් යනවා. දැන් යන්න සූදානම් ලබන සතියේද කොහෙද යනවා? කවුද මේ? PRO නිමෝදි වික්‍රමසිංහ. ඇමතිතුමාගේ PRO. මෙයත් යන්න දැන් මේ ට්‍රිප් එකේ ඉන්නවා. මට තියෙන ප්‍රශ්නේ රාජ්‍ය නිලධාරීන් ගියාට කමන්නේ මේ නිමෝදි වික්‍රමසිංහ යන්නේ ඇයි කියන එක තියෙනවා ප්‍රශ්නයක් අපිට. මොකද අපෙන් ඇහුවනේ. අපි මොකක් හරි රටකට ගියාම කී දෙනෙක් ගියාද? කවුද ගියේ? කවුද ආවේ? ඒවා තියෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා මේ PRO. ලබන සතියේද කොහෙද යන්න තියෙන්නේ මේ ලයිස්තුවේ නම